ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ අවුට්පුට් ක්වොලිටි එක වැඩි කරගන්න ක්‍රම 5. මේ 5 විතරක් නෙමෙයි, තව බෝනස් ටිප් එකකුත් තියෙනවා. ඔයාලා ලොකු ගාණක් දීලා ප්‍රොජෙක්ට් එකක් අරගෙන තියෙනවා. හැබැයි ඒකව බලාපොරොත්තු වෙච්ච තරම් ක්වොලිටි එකක් නැහැ. ඉතින් මොනවද ඔයාලට කරන්න පුළුවන්? ඉස්සෙල්ලාම අපි වටපිටාවෙන් සකස ගන්න ඕන දේවල් ගැන කතා කරමු. පළවෙනි දේ තමයි ස්මූත් white or grey screen එක පාවිච්චි කරන එක. සුදු හෝ අලු බිත්තියක් වුණත් කමක් නැහැ. හැබැයි ස්ක්‍රීන් එක පාවිච්චි කරද්දී ක්වොලිටි එක තවත් වැඩි. දෙවෙනි කාරණාව තමයි පුළුවන් තරම් ඔයාගේ වටපිටාවේ තියෙන ආලෝකය අඩු කරගන්න. මේක කරන්න ඔයාලට පුළුවන් ලයිට්ස් ඔෆ් කරන්න, ලොකු ජනෙලයක් තියෙනවා නම් ඒ කර්ටන්ස් දාලා වහන්න වගේ දේවල් කරගන්න. තුන්වෙනි කාරණේ තමයි high quality video source එකක් මේ ප්‍රොජෙක්ට් එකට දෙන්න. ඒ කියන්නේ ඔයා pen drive එකක් පාවිච්චි කරද්දී HDMI එකක් input කරද්දී එහෙම නැත්නම් inbuilt apps use කරද්දී උනත් 1080p සහ 4K වගේ qualities වලින් video play කරන්න. මේකට හේතුව මම පැහැදිලි කරන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. මොකද video quality එක අඩු වෙන්න pixelate වෙන්න බලනවා, පොඩ්ඩක් blur වෙන්න බලනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් 1080p නැත්නම් 4K videos වගේ project එකට input කරන්න. හතරවෙනි කාරණේ ඉතාමත්ම වැදගත් කාරණයක්. ඒ තමයි ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ keystone එකයි focus එකයි හරියට හදාගන්න එක. මම කියුවේ අපේ හැම ප්‍රොජෙක්ට් එකකටම auto keystone correction කියන feature එක එනවා. හැබැයි මේ auto keystone correction කියන feature එක සමහරක් වෙලාවට වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. මොකද ඔයා තියෙන surface එකේ angles වලට එන්න ප්‍රොජෙක්ට් එකේ තියෙන angles වලට මේක පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා manually keystone correction එක හදාගන්න එක තමයි හොඳම දේ. ඒත් එක්කම focus එක හදාගන්න එක ඉතාමත්ම වැදගත්. අපේ සමහර ප්‍රොජෙක්ටර්ස් වලට manual focus එක එනවා. තවත් සමහරක් ඒවලට manual electronic focus එක එනවා. ඒත් එක්කම 310 L018 වගේ ප්‍රොජෙක්ටර්ස් වලට auto focus කියන feature එකත් enable වෙලා තියෙනවා. පස්වෙනි කාරණේ තමයි මේ ප්‍රොජෙක්ට් එකේ software එක හැමතිස්සෙම update කරලා තියාගන්න එක. firmware update එකක් කරපුවම ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ තියෙන ගැටලු ගොඩාක් විසඳෙනවා. මම වීඩියෝගේ මුලදී කිව්ව බෝනස් ටිප් එක තමයි ඔයාගේ ප්‍රොජෙක්ට් එක පුළුවන් තරම් ඔයා ප්‍රොජෙක්ට් කරන ස්ක්‍රීන් එකට එහෙම නැත්නම් බිත්තියට පර්පෙන්ඩිකියුලර් තියාගන්න. ඒ කියන්නේ ඔයාගේ වෝල් එක මෙතන නම් තියෙන්නේ ඔයාගේ ප්‍රොජෙක්ට් එක ඒ කෙලින්ම තියාගන්න. දැන් ඇන්ගල් වෙන්න කෝනස් හතරේ බ්ලර් ගතියක් එන්න පුළුවන්. ඉතින් මේක වට අඩු කරගත්තාගේ හරියටම බිත්තියට එහෙම නැත්නම් ස්ක්‍රීන් එකට කෙලින් තියාගත්තොත්. ඉතින් අපි දැන් ඔය කතා කරපු කාරණා ටික ඔයා හරියට කරගත්තොත් ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ අවුට්පුට් ක්වොලිටි එක අනිවාර්යයෙන්ම ඔයාලට වැඩි කරගන්න පුළුවන්. ඔයා ප්‍රොජෙක්ට් එක මිලදී ගන්න ඉන්න කෙනෙක් නම් මේ පේන නම්බර් එකට WhatsApp message එකක් හරි කෝල් එකක් හරි දීලා හරි එහෙම නැත්නම් මේ පේන වෙබ්සයිට් එකට ගිහිල්ලා හරි එහෙම නැත්නම් අපේ social media pages ටික check කරලා හරි ඔයාලට order එකක් place කරගන්න පුළුවන්. ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ? අදම ඔයාගේ ප්‍රොජෙක්ට් එකක් order කරගන්න.